අපි අද දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 18ම නාම යෝජනා සංවිධාන බලවේග වශයෙන් ලබා දීලා සියලු දේවල් අද බුද්ධිවන කොමිසමෙන් ඉතා සාර්ථකව ලියලා තිබෙනවා. අපි විශ්වාස කරනවා මේ පළාත් පාලන මැතිවරණයේ මේ රටේ වර්තමාන ජනතාවට මේ වර්තමාන පාලනීය බොරුව පරාජය කරන්න බොරුවට රතු එළිය නිර්මාණය කරන හොඳම අවස්ථාව. අද මේ ජාතික ජනබලවේගයේ ආණ්ඩුව විසින් අපේ ජනතාවගේ ජනමතයට පයින් ගහලා දාලා ජනමතයට කිව්වදී නොකිරීම පිළිබඳව අපේ ජනතාව ඔවුන්ට ජීවිත දඬුවම ලබා දෙන්න සූදානමක ඉන්නේ. මම විශ්වාස කරනවා බොරුවෙන් රැවටීමෙන් මේ රටේ ජනතාව විනාශයටපත් කරපු වර්තමාන පාලනය අද හොඳම පණිවිඩය මේ පළාත් පාලන මැතිවරණය තුළ ලබා දෙවි කියන විශ්වාසය උගතුන් වියතුන් බුද්ධිමතුන් තමන්ගේ මේ නියතමානී ඡන්දය ලබා දුන්නේ මේ ආණ්ඩුවට මේ විදිහට බොරු කරන්න නෙවෙයි. අද හොරු අල්ලනවා තියා හොරු ඉන්නවද නැද්ද කියන ගානාවක් නැහැ. පෞද්ගලික කාලේ මේ රට බංකොලොත් කරපු ඒ හොරු තක්කඩි සියල්ල ඉරේ දාලා හොරුන්ට දනුවම් දෙනවයි කියන කාරණේ මත ගොඩනැගිච්ච මේ ආණ්ඩුව අද හොරු අල්ලන්න සූදානමක් වෙලා නැහැ. හොරුන්ට දනුවම් දෙන්න සූදානමක් නැහැ. මේ මහා පරිමාණ බංකොලොත් කරපු ඒ හොරුන්ට විරුද්ධව කටයුතු කරනවායි කියලා විශ්වාසය තියලා බලය ගත්ත ආණ්ඩුව අද ඊන් කවචයක්වත් නැහැ හොරු අල්ලන්න. හොරු අල්ලන්න දන්නේ නැති ගානකට අදපත් වෙලා තිබෙනවා. ඊට වගේම මේ රටේ ආර්ථිකය කඩා වැටලා තිබෙනවා. ඒ වගේම රටේ ජන ජීවිතය විනාශ වෙලා තිබෙනවා. මේ සියලු කාරණාවලට මේ රටේ ඡන්දදායකයා හොඳ පණිවිඩයක් මේ ආණ්ඩුවට විරුද්ධව ලබා දෙන්න සූදානමක ඉන්න බව අපිට පේනවා. ඒ නිසා රවට්ටලා බොරු කියලා ආණ්ඩුව ලබාගෙන බොරුවෙන්ම මේ ආණ්ඩුව ගෙනියන්න යන ආණ්ඩුවට මේ රටේ ජනතාව මේ පළාත් පාලන මැතිවරණය තුළ රතු එළිය මේ ආණ්ඩුව වෙනුවෙන් නිකුත් කරන්න සමගි ජන බලවේගයට බලය දෙන්න සමගි ජන බලවේගයට අවශ්‍ය අනුකූල හදයි. මොකද පළාත් පාලන ආයතනවල බලය දෙන්න ඕනි. පළාත් පාලන ආයතනවල කටයුතු කරපු පළපුරුද්ද තියෙන හැකියාව තියෙන දක්ෂතාවය තියෙන උදවිය. අද පාර්ලිමේන්තුවට ගිහිලා ඉන්න ආධුනික කණ්ඩායම පාර්ලිමේන්තුවේ මොනවද කරන්න කියලා රටේ ජනතාව තේරුම් ගන්නවා. ඒ නිසා පළාත් පාලන ආයතනවල හිටපු ඒ සියලු දෙනා වරණ නායකයන් හැටියට මේ ග්‍රාමීය ජනතාවගේ අද දිනාගත්ත මේ කඳවුරුන්ගේ සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨ ඒ කඳවුරුන් ඒ වගේම උගතුන් තරුණයන් ඒ වගේම තරුණ ධර්මීයන් කාන්තාවන් මේ සියලු දෙනා අපි අපේ කඳවුරුවල වල තිබෙනවා. අපි විශ්වාස කරනවා මේක පිළිගන්න සමස්ත රටේ ජනතාව සමගි ජන බලවේගයේ ජයග්‍රහණය කරන්න සියලු පළාත් පාලන ආයතන ගොඩනගන්න එකතු වෙයි. ඒ වගේම බදුල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන වලට දක්ෂ බුද්ධිමත් කණ්ඩායමක් අපි ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ දක්ෂ බුද්ධිමත් කණ්ඩායම ඊළඟ විකල්ප ආණ්ඩුව නිර්මාණය කිරීමේ අඩිතාලම ශක්තිමත් පළාත් පාලන ආයතන ජයග්‍රහණය සමගි ජන බලවේග අපි විශිෂ්ටව මේ සැරේ බදුල්ල දිස්ත්‍රික්කයෙන් ගොඩනගලා මේ ආණ්ඩුවට පණිවිඩයක් දෙනවා වගේම මේ රටේ ඊළඟ විකල්ප ආණ්ඩුව නිර්මාණය කිරීමේ ශක්තිය පණිවිඩය මේ ආණ්ඩුවට ලබා දෙනවා. සමගි ජන බලවේගය තුලින් අපි ඒ ජයග්‍රහණය නිර්මාණය කරන බදුල්ල දිස්ත්‍රික්කය